එතකොට අපි ජීවාණුහරණය කරන තැනට එනකන් ආවනේ. ඊට පස්සේ අපි කරන්නේ මේකට ඊට පස්සේ ඕගොල්ලෝ දවස් දෙකකට පස්සේ බීජ යොදන්න පුළුවන්. මේ පිච්චුවා දවස් දෙකකට පස්සේ තමයි අපි බීජ යොදන්නේ. බීජ යොදන්න ඉස්සෙල්ලා අපි දැන් අපි කියමුකෝ අපි වගාවල් මෙතන ඕගොල්ලන්ට 5ක් විතර ගැන කියනවා. එකක් තමයි එළබටු වගාව, අනිත් එක හීම්බින් කොහොඹ වගාව, වේලා වගාව, වේලා කියලා අපේ වේලා කියලා ගස් జాතියක් තියෙනවා. ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති. සුදු පාට මලක් කියන. ඒක ටිකක් වතුර ගතිය වැඩි ගහක්. වේලා එක. ඊට පස්සේ නිල්ලාවරිය කියලා අපේ ඔය කේශයකට එහෙම යන මේ ගස් జాතියක් තියෙනවා නිල්ලාවරිය කියලා. අන්න ඒක. ඊට පස්සේ විශ්වකාන්ති කියලා අපේ සමහන් එකට යන එකක් තියෙනවා. ඒ වගාවගෙන. ඒ කියන්නේ ඔය දැන් ඒකෙන් අපි ගොඩක් ඒකෙන් තුන කියන්නේ වේලා එකයි නිල්ලාවරිය වගේ ඒවා ගන්න අමුයි. වේලලා ගන්න. එතකොට අනික් ඒවා එළබටු, ටීම්බින් කොහොඹ, විශ්වකාන්ති කියන ටික මේ හරි අපි දැනට අපි මෙහි වගා කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ දොම්පෙනේ අපේ කම්පැනි තියෙන්නේ. අපේ වතු වල වවනවා. විශ්වකාන්තිත් වවන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට බීජ දාන්න අපි දෙනවා. දැන් ඕගොල්ලෝ තෝරගන්න වගාව අනුව බීජ පැකට් එකක් දෙනවා. එතකොට ඒකේ තියෙනවා ග්‍රෑම් මේකට දාන්න ඕන ග්‍රෑම් ප්‍රමාණය. ඒ ප්‍රමාණයේ පැකට් එකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. දැන් අපි කියමු එළබටු ගත්තා කියලා. එළබටු වල දැන් අපි එහෙදි ට්‍රීට් කරලා තියෙන්නේ ඒකට. ඒ කියන්නේ බීජ ප්‍රතිකාර කරලා තමයි පැකට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රමාණය දැන් ඕගොල්ලන්ට තියෙනවා පොඩි එළබටු වගාව ගත්තොත් එළබටු වලදී ඒක අපි මේ පොඟවන්න ඕන. ඒ කියන්නේ ඔව් පැය 12ක් පොඟවන්න ඕන. පොඟවලා ඕගොල්ලෝ දවස් 3ක් බර තියලා දැම්මොත් ඒකාකාරීව මේක පැලවෙනවා. ඒ කියන්නේ බර තියනවා කියන්නේ වී බර තියනවා අහලා තියෙනවද ඔක? ඔව්. අන්න ඒ වගේ පොඩ්ඩක් බර තියනවා. ඔව් දැන් අපි මේ බීජ ටික අරගෙන රෙදි කපු රෙදි කෑල්ලක පොට්ටනියක් වගේ දාලා ඒක වතුරේ දාලා තියන්න පැය 12ක්. ඔව්. ඊට පස්සේ පැය 12 වතුරේ දාලා ගන්නවා එළියට. ඒ කියන්නේ අද හවස 6ට දැම්මම හෙට උදේ බීජ ටික එළියට ගන්නවා. අරගෙන කෙසෙල් කොලයක වගේ හරි ඔතලා ගලක් හරි මොකක් හරි බර එකක් තියලා බර තියලා තියෙනවා. එතකොට හැබැයි අර වී වල වගේ කණු කැපීමක් වෙන්නේ නැහැ මේකේ. දවස් 3 යනකොට කණු කැපෙන්නේ නැහැ. ඒ වුණාට පරෝහණය ඒකාකාරීව සිද්ධ වෙනවා. එතකොට දවස් 10කදී වගේ සෑහෙන පැල ප්‍රමාණයක් පැලවෙනවා. නැත්තම් අර මේ අපි නිකන් එළබඩු දැම්මොත් ඒ කියන්නේ දවස් 10න් පැලවෙනවා 15න් පැලවෙනවා 20 විතර යනකොනුත් මේක පැලවෙනවා. එතකොට අපිට ඒකාකාරීව පැල ටික ගන්න බෑනේ. ඒකින්ද තමයි අර ප්‍රතිකාර ක්‍රමය ඔයගලන්ට කරන්න කියන්නේ. මේ තියෙන්නේ ඔයගලන්ට හම්බෙන එළබඩු බීජ පැකට් එකක්. මෙන්න මේ වගේ පැකට් එකක් තමයි මේ අඩි 15යි මේ 3යි පාත්තියකට දාන්න තියෙන්නේ. මෙතන තියෙනවා මේ ග්‍රෑම් 25. මේ වගේ පාත්ති ඒ කියන්නේ අක්කරයකට දානවා නම් මේ වගේ පාත්ති දෙකක් දාගත්තා නම් ඔයගලන්ට හදා ගන්න පුළුවන් එළබටු වගාව. දැන් බලන්න එළබටු ඉන්නේ එළබටු බීජ. එතකොට මේ තියෙන්නේ හීම්බින් කොහොම කියලා කිරාත කියලා තියෙන බීජ පැකට් එකක්. මේ වගේ පැකට් එකක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. මේක නම් ග්‍රෑම් 50 විතර පැකට් එකක් හම්බෙන්නේ. මේ කියන්නේ තවානකට දාන්න. මේ 25 එකක් තියෙන්නේ. මහත්තයා ඒ බීන් කොහොමද කියන්නේ බීන් කොහොමද වර්ග දෙකක් තියනවාද කිරාත කියන එකයි? නෑ කිරාත කියන්නේ හීම්බින් කොහොම කියන එකට තමයි. ඔයාලා බීන් කොහොම කියන්නේ පයකක් තියෙනවා. ඒක එහෙම අපි වගා කරන්නේ. ඒක අම්මා. ඔය කිරාත කියන්නේ මෙච්චර විතර ගහා හැදෙනවා. හරි මෙච්චර විතර ඔව් පාර ලක්ෂණ බලක් කියන්නේ චූට් බලක්. මේ තියෙන අර විශ්වකාන්ති කියන එකේ බීජ. ඒකත් මේ වගේම තවාන හදන්නේ. මේකේ මේ වගේ තවාන කිලෝ එකක් විතර දාන්න පුළුවන්. ළඟ ළඟ හැදෙනවා. ඈ ළඟ ළඟ හැදෙනවා. නෑ පැල ගන්නනේ අපි. පැල අරගෙන තමයි හිටවන්නේ. මේ කිලෝ එකක් වගේ ප්‍රමාණය දැම්මට ප්‍රශ්නයක් නෑ. මොකද ඒකේ මේ ඇට ගොඩක් තිබ්බට සාමාන්‍ය මේ අවශ්‍ය ප්‍රමාණයට පැලවෙන්නේ ඔය කිලෝ එකක ප්‍රමාණයෙන් තමයි අපිට එන්නේ. ඒ කියන්නේ අක්කර කාලක් වගා කරනවා නම් විශ්වකාන්ති පැල 14000ක් විතර හිටවන්නේ. ඒකයි දැන් සාමාන්‍ය මේ වගේ පාත්ති හදලා තමයි අපි හිටවන්නේ. ඒකේ අඟල් 6න් 6ට තමයි පැලේ දාන්නේ. අපිට දැන් පළවෙනිට ඔය දෙනවා. නෑ අපි ඕගොල්ලෝ වගා කරනවා නම් බීජ අපිට දෙනවා. අපි දෙනවා කොහොමද බීජ. මේ තියෙන වේලා කියන වේලා බීජ. වේලක දාන්න ඕනේ මේ අර පැය 12ක් වතුර කියලා. අවරිය නැද්ද? අවරිය කියනම් බීජ අපි අවරිය අවරිය එකයි වේලක එක වගේ ඔයිට චුට්ටක් ලොකු බීජ ගන්න තියෙන්නේ. ඔය චුට්ටක් ලොකුයි අවරිය එක.
ඒ කියන්නේ අපි ඒක ගන්නේ සුලහර කියලා තෙල් එකක් තියෙනවා. සුලහර ඒක සුවඳ තෙල්. ඔව් සුලහර. ඒකට තමයි යන්නේ ගොඩක් වේලා. ඒකට මචං දාන්න ඕනේ. පැය 12ක් වතුරේ තියලා අරගෙන ඊටත් බර තියන්න ඕනේද? වේලකට බාර තියන්න ඕනේ පැය වේ. 12ක් වතුරේ තියලා නෑ ඒක ඕනේ නෑ. ඒක මේ පොංගොලා දෙම ප්‍රශ්නයක් නෑ. ඒකට බාර තියන්න බර තියන්න ඕනේ. ඔය එලබටු එකට විතරයි ඔය බර තියෙන එක කරන්නේ අනික් ඒවාට ඕනේ. මේ එතකොට අනික් අපේ හීම් බිග් කොහොඹ එකත් පොංගෝලා දාන්න පුළුවන්. විශ්වකාන්තිකත් පොංගෝලා දාන්න පුළුවන්. මේ ඒක පැය 12ක් පෙඟෙව්වා. මේ වැලි හරි මොනවා වැලිත් එක්ක කලවම් කරනවා. ඒ කියන්නේ දැන් ඕකේ අපි එක කොටසක් ගත්තොත් තව කොටස් 3ක් වැලි දානවා. හීනි වැලි. දාලා කලවම් කරලා තමයි විසිරුවා හරින්නේ. අපි අබ නැත්තම් මොකද ඔක චූටි යටනේ අපිට ඕන විදිහට දාන්න බෑ මොකද අර පෙඟුවට පස්සේ ඇලෙනවනේ. ඒකින්ද ඔයගොල්ලන්ට පුළුවන් අර අපේ තියෙන බීජ ප්‍රමාණය වගේ 3 ගුණයක් වැඩි කලවම් කරලා මේකට ඉහින්න. දැන් එතකොට අපි මේ බීජ ප්‍රතිකාර ගැන ඔයගොල්ලන්ට මතකයිද දැන් ඒ කියන්නේ පැය 12ක් පොඟවනවා එලබටු විතරයි අර බර තියලා තියන්නේ අනික් ඒවා බර තියන්නේ නැහැ. අනිත් ඒවා හීම්බින් කොහොඹ විශ්වකාන්ති පැය 12 පොඟවනවා මේ බර තියන්නේ නැහැ. ඔව් ඇති කමට නිකන් මේ ඔයගොල්ලන්ට ඒක නම් එහෙම කෙව්වත් කමක් නැහැ නැත්තම් මොකක් හරි වාජනයකට දාලා පොංගෝලා ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ අර තෙත ගතිය තියෙනවනේ. පොඩ්ඩක් එක්කෝ නැත්තම් අවුල් පොඩ්ඩක් යාන්තම් කියලා වේලෙන් අරින්න ඕනේ. යට දාන්න ඉස්සලා නැහැ. ගුලි ගුලි වගේ තියෙනවනේ. ඒක කඩාගෙන නැත්තම් ඕනේ. ඒ වගේ 3 ගුණයක් වැඩි කලවම් කරන්න පුළුවන්. මාසික හැමදාම පැලේ ඇටේ දැම්මම පස්සේ නෙවෙයි. පැලේ හිටේකට පස්සේ මාසික. ඊට පස්සේ දැන් මේ තවානේ අපි දැන් හදාගත්ත තවානේ ඔයගොල්ලෝ බීජ ප්‍රතිකාරات කරලානේ තියෙන්නේ. ඒකෝට අපි එකට 3 ගුණයක් වැඩි කලවම් කරලා බීජ දැන් දාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුළුවන් මේකේ ඉරි ඇඳලා දාන්න. අඟල් 4න් 4ට මෙහෙම ඉරක් වගේ ඇඳලා හැම එකක්ම ඕන එකක් ඒ විදිහට දාන්න පුළුවන්. ඒ දැන් අපි කියන්නේ මේ පේලියට දාන එක නෙමෙයි ඔයා විසිරවල හරින්න කියලා. මොකද පේලියට දැම්මහම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද පේලිය අපි ඇට ගන්න වැඩි කරගත්තොත් ගොඩක් පැලවෙන එක දැන. ඊට පස්සේ ඒකෙන් අපි ලොකු පැලනේ අරන් ගලවලා හිටවන්නේ. ඔයාට කාලයක් යනවා. පළවෙනි පැලට සෙට් එක ගලවලා අරගෙන ඊළඟට තමයි අනිත් ටික ලොකු වෙන්නේ. දැන් මේකෙදි විසිරුවා හැරියාම හැමතැනම පැලවෙනවනේ. එතකොට මේ පැල ඒකාකාරීව ගොඩක් ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒකින්ද අපි ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ විසිරුවා හරින ක්‍රමය කරන්න. ඒ කියන්නේ මේකට විසිරුවල හරිනවා. ඔව් එකට 3ක් වැඩි කලවම් කරලා මේ අපි ඔය දෙන ප්‍රමාණය මේ තවාන්ට ඔක්කොම දාන්න. දාලා ඉවරලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ හොඳට වතුර දාන්න. ඔව්. ඒ කියන්නේ බීජ දාලා වතුර දානවා. වතුර දාලා දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ වතුර දාලා ඉවරලා පුළුවන් නම් ඔය දැන් අපි ලොකුම ප්‍රශ්නේ තමයි කූඹි අරන් යන්නේ. ඒකින්ද අර ප්‍රොපනොපොස් වගේ ඔය කෘමිනාශක තියෙනවනේ. අර කූඹිට එන්නේ නැති ඒවා ප්‍රිප්‍රොනිල් ප්‍රොපනොපොස් කියලා තියෙනවා කෘමිනාශක. ඒ වගේ එකක් මේ වටේට ස්ප්‍රේ කරලා දැම්මනම් එතකොට කූඹි ඇවිල්ලා මේක අරන් යන්නේ නැහැ. නැත්තම් අර අපිට වෙන්නේ මේ කූඹි අරන් යනවා. ඊට පස්සේ දැන් මේ තවන් දාලි කරලා මේ ඇට ටික දාලා ඔයගොල්ලෝ යන්තම් අර පස් ටික දාලා ඇට පේන නොපෙනෙන ගානට වැහෙන්න පස් චුට්ටක් යාන්තම් උඩින් දාන්න. දාලා තමයි වතුර දාන්නේ. වතුර දාලා අර කුමිනාශකය ගහනවා. ඊට පස්සේ ඔව් වටේට ගහලා ඊට පස්සේ මේක දැන් අර අවුව වැඩ ගොඩක් තියෙන තැනක් දැන් මෙතන අවුව තියෙනවනේ. එතකොට පොඩ්ඩක් ආවරණයක් කරන්න ඕනේ. මොකද අර වේලෙන එක වැඩි වෙනවනේ. අපි දැන් ඇට පොඟවලා තියෙන්නේ. හරියට වතුර ටික මේකේ තිබ්බේ නැත්නම් අර ඇට කොට්ට වෙනවා කියනවා. ඒ කියන්නේ වතුරත් දැන් පොඟවලක් තියෙනේ වතුර දානවා. ආයෙවා වතුර නැති වුණා කියන්නේ මේ තවාන්ට දාන්න නැතුව. දැන් අද දැම්ම උදේ අවසර දැම්මේ නැහැ හෙට උදේ දාන්න. එතකොට හවස් වෙනකොට මේක වේලෙනවා. අර ඇටේ තෙමෙනවා වේලෙනවා. එතකොට මේක හරියට පැලවෙන්නේ නැහැ. මේක ඒකාකාරීව ඔයා ඇට බීජ පැලවෙනකන් මේකේ තෙතමනේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ උදේ හවස වතුර ටික දාන්න ඕනේ. දවල්ටත් ගොඩක් වේලෙනවා නම් තැනකනම් වතුර ටික දාන්න ඕනේ. බොහොම වෙලාවට අපි කියන්නේ උදේ හවස වතුර ටික දාලා පැලවෙනකන් දාන්න. සාමාන්‍යයෙන් දින 10ක් වගේ යනකොට මේක පැලවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට වතුර දාන එක සීමා කරන්න ඕනේ. ඒ වගේ වතුර දැම්මොත් මේක දියමලං කෑම ඒ වගේ ලෙඩ එන්න පුළුවන්. එතකොට වතුර උදේට විතරයි අපි දාන්නේ. පැලවුණාට පස්සේ. පැලවෙනකන් උදේ හවස වතුර ටික දාන්න ඕනේ. අනිත් එක තමයි මේකේ දැන් ඔයගොල්ලන්ට මේකේ හේවන කරගන්න ඕනේ මේ ආවරණයක් කරගන්න ඕනේ. දැන් ඔන්න අපි දැන් අද පෙන්නන ඔයගොල්ලන්ට අරුක්කක් ගහලා ඒකෙන් කරන්නේ රේන් ෂෙල්ටර් එකක් කියන්නේ උඩින් ගහන ඉටි කොලයක් ගහන එක ඒක කරන්නේ අපි මේකේ තියෙන මේ හේවන කරන්න නෙමෙයි. දැන් අපි කියමුකෝ හදිස්සියේ වැස්සක් අස්සා කියලා. වැස්සෙන් මේක ආරක්ෂා කරගන්න තමයි ඒක තියෙන්නේ. එතකොට ඒක උඩින් ඔන්නම් ඔයගොල්ලන්ට ෂේඩ් නෙට් කෑල්ලක් හරි මොකක් හරි දාලා මේක හේවන කරන්න පුළුවන්. පොල්ලතුරියක් හරි උඩින් තියන්නේ. ඔව් තිබ්බනම් මේක හේවන වෙනවා. ඒතකොට පොල්ලතුරික අයින් කළා වාට වතුර ටික දැම්මා. අර පොල්ලතුරිකක් දාලා උඩින් ඔයගොල්ලන්ට මේක මේ හේවන කළා අර වේලෙන එක වළක්ව ගන්න පුළුවන්. එතකොට අර පැලවෙන එක ඒකාකාරීව පැලවෙනවා.
නැත්නම් අපි මේක අවුවෙම තිබ්බොත් මේ හරියටම වතුර දාන්න ඕනේ. අවුවේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හරියට වතුර ටික දාන්න ඕනේ. වහන් මේ ආවරණයට කලින් පැල ඇට ඉහලා ඊට පස්සේ එතනින් මොන හරි උඩින් දාන්න ඕනේද? පස්සට අමතරව. නෑ පස්සට අමතරව උඩින් මොකුත් දාන්නේ නැහැ. ඒක තමයි ඔයගොල්ලන් ලේසි කිව්ව අර දැන් ආරුක්ක දැන් අපි ආරුක්ක වලින් ගහනවනේ ඒක උඩින් දාන්න පුළුවන් පොල්ලතු ටිකක්. නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ මේ වගේ දැන් කරු දෙක දෙපැත්තකින් හිටලා ලීයක් දාලා උඩින් පොල්ලතු ටිකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේක හැබැයි ගෑවෙන්න දාන්න එපා මේකට. මේ උස වගේ තිබ්බනම් හරි ඔව් ඔව් අන්නේ උස වගේ තියලා මොකක් හරි දැන් උඩකින් දාන්න ඕනේ. මොකද දන්නත් මේක නැත්තම් වේයෝ ඇවිල්ලා කන. ඉතින් ඒකින්ද මේ හැම වෙලේම මේකට වඩා උඩින් දාන්න හේවනේ. දැන් ඔයගලන්ට අර විදියට ලේසියෙන් කරන්න පුළුවන් මං කියන්නේ. මොකක් හරි එක්ක ගඩොල් දෙකක් තියලා ඒක උඩින් ලීයක් දාලා ඒක උඩින් පොල්ලතු ටික දාන්න. අරගේ පොඩ්ඩක් උඩින් මෙච්චර අඟල් 4ක් විතර උඩින්. වේගෙ වැඩි වෙන්නේ නැහැ නේ වතුර වැටෙන වේගෙ වැඩි වෙන්නේ නැහැ නේ. ඔය මල් බාල්දියකින් ඉන්නේ වතුර දාන්නේ. දැන් මොකද අර හෝස් එකකින් එහෙම ඇල්ලුවාම ඕක එහාට මෙහාට ගිහිල්ලා ඇට එහෙට මෙහෙට යනවා මේක කැඩේ මේ වතුර ප්‍රමාණය වැඩි වෙනවනේ. එතකොට අපි අර මේ ආරුක්කු ගහන එක ඔයගලන්ට පෙන්නන්නම් කරලා එතකොට බීජ දාලා දවස් 10ක් 15ක් අතරදී මේ ඔයගලන්ට මේකේ පැල බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පැලවීම පටන් ගන්න දවස් 7න් විතර එළබටු වගේ ඒවා. විශ්වකාන්තිත් 7න් 8න් පටන් ගන්නවා. එතකොට 15ක් වගේ යනකොට ඔක්කොම පැල වෙලා ගොඩක් පැල වෙලා තියෙනවා. දැන් එළබටුව ගාව අපිට දවස් 35කින් තමයි ඔයගලන්ට පැලේ හිටවන්න පුළුවන්. තවන් දාලා. එළබටුව ගාව විශ්වකාන්තිත් දවස් 45ක් විතර යනවා. ඒ කියන්නේ අර ටිකක් මෝරු පැලයන්නේ අපි ගන්න එකේ. අනික් වගාවල දැන් ඔය මේ විශ්වකාන්ති එළබටු හීම්බින් කොහමත් දවස් 45ක් විතර යනවා සාමාන්‍යයෙන් අපිට හිටවන තත්ත්වෙට එන්න පැලයක්. වේලයකේ නම් අපි අර කෙලිම පාත්තියටම දානවා. දැන් නැත්තම් ඒක දැම්මත් ඒක නම් දවස් 15ක් යනකොට මේකේ පැලෙනවා. ඔව්. ඒ කියන්නේ මේකට තවාන්ට දැම්මොත් වේලා දවස් 15කින් වගේ මේ වගේ ඔයගලන්ට අඟලක දෙකක වගේ පැලයක් මේ ගන්න පුළුවන්. ඒක අරගෙන ශේෂ්ත්‍රේ හිටවන්න පුළුවන්. ඒකෙදි අර ඒක පොඩක් අර වතුර ගතිය වැඩි ගහක්. මොකද අවුවට ඔරොත්තු දෙනවා අඩුයි පොඩි කාලේ. ඉතින් ඒකින්ද අපි ඒක හෙවන කරන්න ඕනේ අනිවාර්යෙන් මේ පැලේ හිටවනවා. ඒතර ශේෂ්ත්‍රේ හදලා මේකෙන් පැල ටික ගලවලා හිටවලා වතුර දාන එක ඒ ටික කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපි අර තියෙන අපි අර රේන් ෂෙල්ට් එක ගහන එක පෙන්වන එකයි. දැන් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද මේ තවාණක් ගැන නඩත්තු කරන එක ගැන? සරේ පරතරේ කොහොමද? පරතරේ බීජ. බගාවල් වල පරතරේ මම කියන්නම්. දැන් මේ තවාන් වල තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් බීජවල තමයි අර ඉහින්ද කිව්වේ වැලි 1 3 කවලක් කරනවා. ඒක ගහන්න හදන මේකේ මුලින්ම කරන්න ඕනේ මේ දෙපැත්තේ අඩි 3ක් විතර උස කූජ දෙකක් ගහ ගන්න ඕනේ. ඒක තමයි මැද. ඊට පස්සේ අපි අර ආරුක්කු ටික ගහන්න ඕනේ. ආරුක්කු වලට බෙදාගන්න මෙහෙම දැන් පාත්තිය අපි කෙරවට අල්ලන්න. දැන් මේක මැන ඉන්න ඕනේ නැහැ. ඔයගලන්ට මේ දෙකට ඇල්ලුවාම අඩි 15ක් දිගයිනේ. ඒ ගාන අල්ලලා ඒක දෙකට බෙදනවා. බෙදුවාම අපිට හරි මැද එනවනේ. එතන මාක් කරගන්න. දැන් මෙතන තමයි මැද. ඒක එහා පැත්තේ මේකට ආවෙ නැත්නම් අර බැලන්ස් වෙන්නේ. එතකොට ඒකේනේ මැද ඉන්නේ. ඕක දෙකට බෙදලා මාක් කරගන්න මේ කාලේ. ඔව්. එතකොට මේක කොටස් 4කට බෙදෙනවනේ. එතකොට මේ අයින් දෙකටත් එක්ක ආරුක්කු 5ක් වදිනවා. මේ වගේ. ඕගලන්ට මේ දැන් PVC බටම ඕනේ නැහැ. අර බටපතුර ගිනි සීරියා බටලි උනත් කමන්නේ නැහැ. දැන් මේ ගිනි සීරියා කෝටු තියෙන්නේ. ඒ වුණත් ලප ටිකෙන් ගත්තා නම් දෙපැත්තෙන් කෝටු දෙකක් ගහලා මැදින් උස්සලා බැන්දේ. දැන් එතකොට අපි මුලින්ම කරන්නේ මේකේ උසක් ගන්න එපා. සාමාන්‍යයෙන් අඟල් 18ක්වත් තියෙන්න ඕනේ මේ තවාන් ඉඳන් උස. මේ වැහෙන්නේ නැත්තම් රස්නේ වැඩි වෙලා හානි වෙන්න පුළුවන්. ඕක අල්ල අපි ගැට ගහගමු. ඒ කියන්නේ අඟල් 18ක් විතර උසින් එන විදියට.
18 පොඩ්ඩ වැඩි වුණාට කමක් නැහැ 22ක් වගේ යන්නත් පුළුවන්. ඔච්චර දෙනවා. දෙකක් විතර දෙන්න. දෙයක් විතර අඩු කරොත් පුළුවන්. පාත් කරන්න. ඔව්. මේ පාත් ගන්න පුළුවන් වෙයි. නෑ මේ උඩටම කෝටර තිබ්බට කමක් නැහැ. මේ සාමාන්‍ය උඩේ නම්බර නේ අතන මේ පාත් දිනා අන්දේ. එතන අද එකක් විතර. කාමාරක. අපි කියන්නේ එකම ආට තියෙන එකම ආරයට පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. දෙක මත කර. ඒ වදිනේ තමයි. ලෝකන් දෙගම ගන්න. පොළවට ගියා මදි වගේ. අයිය කණු දෙක ගන්න බෑද? ඒක පොළවට දෙනවා නේ. බැස්සමයි. මාලින්දයි. අර ගාව බටයක් අරගෙන නිකන් මේක වැනෙනවා වැඩි. ඒක හරියට. අදින්න බෑනේ. මේ ග්ලාස් එකක් තියලා දෙන්නේ කවුද මෙතන දන්නේ නේ? පොඩි ග්ලාස් එකක් තියෙනවා. අද මේ අපි පාවිච්චි කරපන්නේ. අර මේ ටික අර කූර ගහලා මේ පොඩි එකද? හරිද? ඒක නිකන් යන්තම් ඇල්ලලා මේ බටේ දාන්න විතරයි ඕනේ. ඒක පොඩ්ඩක් අපි නූලට ගමුද? මාත් ඒක අපි නූලට දාමුනේ. නූලට කූණේ ටික ගහගත්තනම් හරියයි. අපි පොඩ්ඩක් නූල නිකන් අල්ලලා. නෑ ගැට දාන්න ඕනේ නිකන් නූල එක්කෙනෙක් අල්ලගත්තත් ඒක. අනිත් පැත්තට ගන්න ඕනේ. ඔව් කොහොමද? ඒ ඉස්සර වසන් නැත අර බටේ එක ගලවන්නේ. මේ අයින් දෙකටත් එකක් ගන්න. මෙන්න මේ හරි. ඒක අරක දාලා බැලන්ස් කර එක ගානකට තිබ්බනම් දාන්න ලේසි නේද? අර ගහන්න බෑ පොඩේ. අනි අයින් දෙකක් ගන්න. එතනට එක්කුයි. බටේ ලස්සන ගිලනවා. හරි ගන්න මෙන්න මෙතන. මේ ගන්න. බෑ බටේ දාපු ගම බලන්න. සමාජයේ දැක්සද? ප්‍රතිකාල මාර්ග දානකොට තොයිර කරන්නේ. පුඤ්ඤර බැස නැත්නම් නිකන් බැස. පුඤ්ඤ බැස්සයි තිබුණේ. යන්තම් බැස්සයි. පුඤ්ඤ දාන්න බෑ. පුඤ්ඤර දාන්න පුළුවන්. පුඤ්ඤ තව ටිකක් යනවාද එහාට? යන්න විදිහේ එක තමයි. ඒක කොට තව නිශ්චය මාතර කවුරුද කියලා අඩේ අදලා යාගා තව ඉස්සරහ අතර ගියන්නත් තියෙනවා ඒ කියත් දෙන්න කියලා. නෑ නෑ කල්ලි දෙන්න ඕනේ. මොකක්ද යා? මේ එහෙම තියෙන එකේ තමයි. ඔහින් කියත්තනේ. ආපස්සේ කෑල්ල දිනවා. අපේ ඒක නෑ සත්ත මාරු කරන්න හරියද? අතරින් මේ වේදාර්ථ එක ගාවින් ආපස්සේ කෑල්ල දිනවා. වේදාර්ථ එක ගාව ඊයේ පොඩක් දෙන්න. කාටද මන් දුන්නා? පීයෝ දෙන්නේ.
පාටි ටික තියෙන්නේ අටි දෙක නේද? අටි දෙක තියෙනවා. මේක දැම්මම මෙන්න මේක පොඩක් මේක අටි 3. මේක අටි 3. මේ හැමයා පේන්නේ හොඳ මේක සුදු පාටි ටික කොලේ. අටි 3 අටි දෙක ඒක ඔයගොල්ලෝ ඒකේ අය කියලා. සාමාන්‍ය. මේක නෙමෙයි කියන්නේ. පල්ලයටම දානවා. සුදු පාට එකත් අවුලක්. කොහොමද අඩුවේ පා. පල්ලයටම දානවද? නෑ ඕක ගැට ගන්න. නිකන් නෝම ගැට ගන්න තියෙන එක සීල් කරන්නේ අපි කොපි ගැට ටික සීල් කරන්නේ මේ මේක මේ කුංජි. මේක දෙකයි නේද? තව දෙයක් කොහොමද? ඉබෙතන. මේ ප්‍රොපගේටර් එකක් නෙමෙයි. මේක අර වැහි ආවරණය. ඊය මහත් දෙයක්. මේකත් එකක් කරගත්තා. දැන් ඉතින් වගවල් කරන කාලේ පැන්සල් නේද? ඒ විදිහට තමයි අර අපි වැහි ආවරණය හදාගන්නේ. දැන් මේක කළා වතුර දාන්නේ හරි. ඔයගලන්ට මේක දැන් මේක උල්ට පුළුවන් අර හෙවන ගන්න එක ක්‍රමයකට දාන්න අර මං කිව්වේ මේක දැන් මේක උල්ට දාන්න පුළුවන් නේ ඔයගලන්ට. කොල්ලතු හරි මොනවා හරි දාලා. මේ උස. මේක නෙමෙයි මේක උඩටම දාන්න පුළුවන්. මේක උඩටම දාගන්න පුළුවන්. කොල්ලත් ළඟම හේතු කරන්න තියෙනවා. මේම උඩ අතට කොල්ලතු දෙතුනක් විතර දාන්න පුළුවන්. එතකොට ඉති කොල්ලේ නෑ ඉටිකොලේ දාන්නේ වැස්සොත් විතරයි මේක දාන්න ඕනේ. ඔයගලන්ට වැස්සොත් මේක ආවරණය කරගන්නවා මිස නැත්තම් මේ ඕකෙන් ලොකු මේකක් වෙන්නේ නෑ. වැස්සකදී මුකුත් මේක ආරක්ෂා කරගන්න බෑනේ. උඩින් තියාගන්න ඕනේ හේව නැහැ. ඔව් නැත්නම් වාට ලී දාලා ඔයගලන්ට දාන්න පුළුවන්. අර මං කිව්ව විදිහට මැදි අරහට ලී දාලා. ඔව් තා ටික පහකට ඔව්. දැන් මේ වගේ කරුවක් හරි ඊට ඕනවා මේ ගන්න විතර. අර පැතුණු කරුවක් හිරවල ඒකට අරහට ලීයක් දාලා ඒ වගේ 4ක් විතර දැම්මනම් ඒක උඩින් කොල්ලද දාන්න. කොල්ලතු භාග භාග කපලා හැටෙන්නම හරි